ක්‍රිස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව පෙබ්‍රවාරි මාස 16 වෙනිදා කිසිසේත්ම අනාගතයේදී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා. හිටපු පොලිස්පති දේශපන්දුට එරෙහිව පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම නීතියට පටහැනි බවට මහාධිකරණයෙන් තීන්දුවක්. දිට්වාට මුහුණ දෙන්න සූදානමක් නොතිබීම ගැන සොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලයි. ක්‍රිස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව පෙබ්‍රවාරි මාස 16 වෙනිදා යලි කැඳවන ලැබුණා. එෙහිදී නීතිපතිවරයා විසින් නඩුවට අදාළ ලේඛන සමහරක් විත්තියේ නීතිඥවරුන්ට ලබා දුන්නා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුව යලි පෙබ්‍රවාරි මාස 16 වෙනිදා කැඳවන ලෙස නියෝග කළා. මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවාදනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිස් සමාගමේ රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළේයයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොඩ කර තිබුණා. ඉකුත් යහපාල රජ සමයේ දූෂණ විරෝධී හඬ නැමැති සංවිධානයේ කැඳවුම්කරු වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් විමර්ශන කර ලිපිගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව වත්මන් ජාතික ජනබලවේගයේ රජයේ බලයට පත්වීම පසු නීතිපති විසින් කොළඹ මහාධිකරණ හමුවේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තියෙනවා. කිසිසේත්ම අනාගතයේදී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා. අද පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ විපක්ෂය අනියත බියක් සමාජයේ ඉදිරියේ මවාපෑමට උත්සාහ කරන බවයි. ගෑස් ආන සඳහා නව සමාගමක් ටෙන්ඩර් පටිපාටිය මගින් සොයාගත් බවත් ඒ අනුව එම සමාගමේ පළමු ගෑස් නැව ජනවාරි 5 වෙනිදා වන විට දිව ඉනට පැමිණ ඇතැයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. අද උදෑසන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ආණ්ඩුවට චෝදනා කර සිටියේ නව සමාගමට ගෑස් ටෙන්ඩර් ලබා දීම හේතුවෙන් මාර්තු මාසයේ වන විට මෙරට ගෑස් හිඟයක් ඇතිවන බවයි. එයට පිළිතුරු දුන් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරේ පසුගිය දිනවල ගෑස් ලබා දුන්නේ ඕමන් සමාගම තමයි. ඕමන් සමාගමට වඩා ඩොලර් 7.15ක් අඩුයි අලුත් සමාගමක් ටෙන්ඩරය ඉල්ලුම් කරලා තියෙනවා. ඒ අනුව ටෙන්ඩර් කමිටුව ඒ අලුත් සමාගමට එම ටෙන්ඩරය ලබා දුන්නා. ඒ ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ තත්ත්ව පරීක්ෂා කරන අනුමැතිය දීලා. පළමු නැව ජනවාරි 5 වෙනිදා ලංකාවට එනවා. කිසිදු ආකාරයක ගෑස් හිඟයක් ඇති වෙන්නේ නැහැ. බොරුවට බියවත් දන්න එපා. රටක් විදිහට අපි සියලු දෙනා එකවන්ව නැගී සිටිනවා. ඒ අදිෂ්ඨානය අපට තියෙනවා යනුවෙන් වැඩිදුරටත් ඔහු සඳහන් කරා. හිටපු පොලිස්පති දේශපන්දුට එරෙහිව පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම නීතියට පටහැනි බවට මහාධිකරණයෙන් තීන්දුවක්. 2022 වසරේ මැයි මාස 9 වෙනිදා ගාලු මූදුර ගෝඨා ගෝගම අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අරගලකරුවෙකු විසින් එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශපන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගත් තීන්දුවට නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය අද තීන්දුව කළා. ඒ අනුව එම පැමිණිල්ල පිළිබඳව සලකා බලා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට නියම කර සිටියා. ඒ සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙසත් මහාධිකරණ විනිසුරු විසින් නියෝග කරා. අදාළ පෞද්ගලික පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එහි පැමිණිලිකරු වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචි සෙයිද් මොහොමඩ් මවුලානා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා. දිට්වාට මුහුණ දෙන්න සූදානමක් නොතිබීම ගැන සොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලයි. ආපදා තත්ත්වයට පෙර සූදානමක් නොමැතිවීම ගැන පූර්ණ අධ්‍යයනයක් සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු 25 දෙනෙකුගේ අත්සන් සහිත යෝජනාවක් කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත බාර දී තිබෙනවා. බාර දී ඇති ලිපිය සඳහන් වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණු ඛේදවාචකයක් ලෙස සැලකෙන දිට්වා සුලිකුණාටුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳ දේපල හානි හා ජනතාවට සිදු ඇති හානි මේ දක්වා තක්සේරු කර නොමැති බවයි. එබැවින් මෙම විවසනය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කර වාර්තාවක් සකස් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට කටයුතු කරන මෙන් විපක්ෂය විසින් මෙම ලිපිය ඉදිරිපත් කරමින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.